ඇත්තටම අලුතෙන් එන්න තියෙන Ben 10 කොමික් කවුල්ද? ඉතින් අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඔයා මම මේ Ben 10 කොමික් ගැන කරපු කලින් වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා එන්න. ඒකෙදි අපි කතා කරා මේ කොමික් එකේ දැන් රිලීස් ආර්ට් වර්ක් ටිකක් සහ එලියන්ස්ලාගේ ඩිසයින් ගැන ගොඩක් දේවල්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට දැක්කන්න පුළුවන් වෙනවා හරියටම එලියන්ස්ලාගේ ඩිසයින් මොන වගේ වේද කියලා. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ කොමික් එක හරියට මොන වගේ වේද කියලා. මේ කොමික් එක Ben 10 ක්ලාසික් එකට සමානයි. ඉතින් වෙනම ටයිම්ලයින් එක අවුරුදු 10 Ben කෙනෙක්ට බලවර්ලෝසු හම්බෙන කතාවක් තමයි අපිට මේකෙත් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ Benගේ මුල් එලියන්ස්ලා 10 දෙනා තමයි Ben 10 රීබූට් සීරීස් එකේදී අපිට පෙන්නපු එලියන්ස්ලා 10 දෙනා. ඉතින් Ben 10 ප්‍රයිම් ටයිම්ලයින් එකේ ක්ලාසික් සීරීස් එකට වැඩිය මේකේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් ආර්ට් ස්ටයිල් එකේ වෙනස අපි මුලින්ම කතා කරොත් එහෙම Ben 10 ක්ලාසික් සීරීස් එකට වැඩිය රියලිස්ටික් ගතියක් මේක දෙන්න try කරලා තියෙනවා. ඉතින් ඒ වගේම පිටසක්වල ජීවීන්ගේ ඩිසයින් වල පිටසක්වල ජීවීන් කියන පැත්තට ගොඩක් බර කරලා ගොඩක් මොන්ස්ටරයිස් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කැරක්ටර් ඩිසයින් වලත් තව ගොඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් මම ඒව ගැන කලින් වීඩියෝ එකේදී ගොඩක් විස්තර ඇතුව පැහැදිලි කරා. ඉතින් අපි ස්ටෝරි ලයින් එක ගැන කතා කරොත් එහෙම ටිකක් පරිණත ස්ටෝරි ලයින් එකක් මේකට තියෙනවා. ඉතින් අපි Ben 10 ඇනිමේටඩ් සීරීස් ගත්තොත් එහෙම ඒක මොන්ටිසෝරි යන ළමයාගේ ඉඳන් ගොඩක් දෙනෙක්ට බලන්න පුළුවන් විදිය වෙන PG rated විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කතාවට එහෙම සීමාවක් නැහැ. ඉතින් ඒ විදිහට මේකේ ගොඩක් දරුණු දේවල් වගේම ගොඩක් සංවේදී දේවල් උනත් පෙන්වන්නේ ඒගොල්ලන්ට chance එක තියෙනවා. ඒ වගේම ඒ විදියට හදනවා කියන එක ඒගොල්ලෝ කියලාත් තියෙනවා. මං කලින් කිව්වාගේ Ben 10 ඇනිමේටඩ් සීරීස් නිර්මාණය වුණේ පොඩි ළමයින්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහේ concept එක. හැබැයි මේ කොමික් එතනින් එහාට කියපු සංකීර්ණ දේවල් එක්ක තමයි නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේක aliensලාගේ ඩිසයින් පොඩ්ඩක් දැක්කොත් එහෙම තේරෙයි පොඩි horror type එකකටත් යනවා කියලා මේ කතාව. ඉතින් ඔයාලට මතකද Ben 10 fan made කතාවක් වෙන Carnage කතාව? ඉතින් ඒකෙන් අපිට පෙන්නුවා Ben 10 කාටුන් එකේ අඳුරු පැත්ත ගොඩක්ම හොඳට. එච්චරම නැති වුණත් Ben 10 classic series එකේදී අපිට හම්බෙච්ච අවුරුදු 10 ගොඩක් මාතල් එකේ ඉන්න ලක් එක හොඳටම තියෙන Ben Tennysonට වැඩිය ටිකක් විතර පරිණත විදියට හැසිරෙන සිද්ධ වෙන ඉමෝෂනල් සීන්ස් වලට ගොඩක් මුහුණ දෙන්න සිද්ධ වෙන ඇත්ත අවුරුදු 10ක ළමයෙක්ට බලවර්ලෝසුවක් වගේ දෙයක් හම්බුනොත් එහෙම විඳින්න වෙන හොඳ සහ නරක අත්දැකීම් මේ Ben හරහා අපිට පෙන්නයි. ඉතින් ඒ විදියට අපි ක්ලාසික් එකේ දැකපු Benගේ පර්සනැලිටි එකට වඩා ටිකක් විතර වෙනස් පර්සනැලිටි එකක් තියෙන Ben කෙනෙක් තමයි මේ කතාව අපිට බලාපොරොත්තු වෙන සිද්ධ වෙන්නේ. පිටසක්වල හතුරු වගේම රජය සහ හමුදාවත් බලවර්ලෝසුව පස්සෙන් එලවන්න ගත්තොත් එහෙම මොන වගේ කරදර අපේ Benට එයිද? ඉතින් ඒවට Ben සහ Tennyson කණ්ඩායම මොන විදියට මුහුණ දෙයිද? අපිට කාටුන් එකේ දැක් ගන්න පුළුවන් වෙච්ච සමහර හුරුපුරුදු දේවල් වෙනස්ම කෝණකින් මේගොල්ලෝ මේ කොමික් ඇතුළතදී පෙන්වන්න try කරයි. සුපිරි වීරයන්ගේ ජීවිතවල අඳුරු පැත්ත අපි සමහර කතාවලින් දැකලා තියෙනවා. ඉතින් අපේ Ben 10 කාටුන් එක හැදුනේ පැත්ත සම්පූර්ණයෙන් වහලා දාලා. ඒත් Ben 10 concept එකේ වෙනම ඉන්ට්‍රස්ටිං අඳුරු පැත්තක් හැංගිලා තිබ්බා. ඉතින් සමහර විට ඒක වෙනස්ම විදිහකට මේ කතාව ඇතුළෙන් දැක් ගන්න අපිට පුළුවන් වෙයි. අන්න ඒකයි අපි හිතන්නේ අපි මෙච්චර කල් දැකපු දෙයට වැඩිය වෙනස් දෙයක් මේ කතාවෙන් අපිට දැක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ කොමික් එක හදන්නේ චූටි බබා පත්තරේට දාන්න නෙමෙයි හින්දා. හරි එහෙනම් අපි මේ කතාවේ හොඳ සහ නරක පැත්ත සංසන්දනය කරන්න කලින් අපිට අලුතෙන්ම ආපු එලියන්ස්ලාගේ ඩිසයින් ටික ගැන සාකච්ඡා කරලා ඉමු. ඉතින් කලින් වීඩියෝ එකේදී මම එලියන්ස්ලාගේ ඩිසයින් ගැන ගොඩක් කතා කරපු නිසා මේ ටික මම ඉක්මනින්ම කතා කරගෙන යනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී පෙන්නපු මෙන්න මේ කවර් එකේ තියෙන එලියන් ඩිසයින් ටික තමයි අපිට කොමික් එකේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ එලියන්ස්ලාගේ සම්පූර්ණ ඩිසයින් ටික අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් අත්තතරගේ ඩිසයින් එක ගොඩක්ම සුපිරියට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අත්තතරගේ අවුට්ෆිට් එකත් ගොඩක්ම ලස්සනට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් හොඳ වෙලාවට දියමන්ටියට කලිසමක් හරි අන්දර තමයි මේ ඩිසයින් එක ඩිසයින් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ගැටලුවකට තියෙන්නේ මෙච්චර තඩි කකුල් දෙකක් තියාගෙන දියමන්තියක් කොහොමද ඇවිදින්නේ කියලා. ඉතින් අලබෝලය ගැන අපි කලින් කතා කරන්නේ කෙලින්ම බෝල අලබෝලේ තමයි අපිට ඉන්නේ. මෙච්චර තඩි බෙල්ලක් එක කරපුතුස් කොහොමද ඔලුව හරවන්නේ කියන එකත් ගැටලුවක්. Benගේ පරණ ලිස්ට් එකේ හිටපු ආතරම ජීවියා මේ ලිස්ට් එකේ බයහිතනම ජීවියා වුණේ කොහොමද? මට මතකයි මේ වගේම භයානක පිටසක්වල ජීවියෙක් මම බලපු ෆිල්ම් එකකත් හිටියා. ලොකු වෙනසක් නැහැ මේ වගේමයි. වෙස්පාරුවා නම් කෙලින්ම ඔරිජිනල් එකගේම හොර කොපියක් වගේ. ඉතින් ගිනි කසයකේ ඩිසයින් එක අවුලක් නැහැ හොඳයි. ඉතින් මෙතනදී මම වාචාලයා වගේ කියෝගෙන ගියාට මීට වැඩි සංවර විදියට මම කලින් වීඩියෝ එකේදී මේ එලියන්ස්ලාගේ ඩිසයින් කතා කරා. ඉතින් ඒ ටික ආයේ මුලින් ඉඳන් කිය නරන දෙයක් නැහැ. කලින් වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් දැන් අපි යමු අපේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට. ඉතින් මේ කොමික් එක ගැන අදහස් අපි ෆෑන්ස්ලාගෙන්
බැලුවාම ඒගොල්ලන්ගේ අදහස් 50ට 50 තමයි තියෙන්නේ. කට්ටියක් ගොඩක් එක්සයිට් වෙලා ඉන්නවා මේ කොමික් එක ගැන. කට්ටියක් මේ කොමික් එකට එච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් ඇයි එහෙම වුනේ කියලා අපි කතා කරමු. ඉතින් මුලින්ම කතා කරමු මේ කොමික් එකේ හොඳ පැත්ත. ඉතින් මේ කොමික් එකේ හොඳ පැත්ත කියන්නේ මේගොල්ලෝ ගොඩක්ම අලුත් ඔඩියන්ස් එක නැතුව පරණ ඔඩියන්ස් එක තමයි ටාගට් කරලා තියෙන්නේ. මේ කතාව ඔම්නිවර්ස් එකෙන් එහාට කතාව නොවුනත් එච්චර කල් බෙන්ඩන් කාටුන් එකත් එක්ක හිටපු ඔඩියන්ස් එකේ වයසට ගැලපෙන විදිහේ කතාවක් තමයි මේගොල්ලෝ හදන්න try කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මුල් හරියද මං කිව්වා මේ කතාවේ ස්වභාවය මොන වගේ වේද කියලා ඔයගොල්ලන්ට දලා අදහසක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් අපේ channel එකෙත් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ කොමික් එකේ ආටිස්ට් ස්ටයිල් එක රියලිස්ටික් ගතියක් දෙන්න try කරලා තියෙනවා කියලා. ඉතින් අපි බෙන්ඩන් කාටුන් එකේ ඔම්නිවර්ස් එකෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ තොත්තම බාලට බෙන්ඩන් නෙමෙයිනේ. ඉතින් ඔන්න අපි බලාපොරොත්තු වෙච්ච ටයිප් එකේ දෙයක් මෙයාලා අපිට දීලා තියෙනවා. ඒ වගේම බෙන්ටන් කාටුන් එකේ අලුත් දෙයක් නැතුව වේලි අපි සෑහෙන කාලයක් බලන් හිටියා. ඉතින් මෙහෙම හරි දෙයක් ලැබුණා කියන අපිට ගොඩක්ම ලොකු දෙයක්. ඉතින් මේ නිර්මාණය අපිව සතුටු ගන්න පුළුවන් දෙයක් කියලා දැනට මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සල්කලා බලලා සැලකුතු ඔඩියන්ස් එකක් මේ කොමික් එක ගැනකම් ගොඩක් ආසාවෙන් ඉන්නවා. හැබැයි මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම අපි බෙන්ටන් ඇනිමේටඩ් සීරීස් වලින් දැක්කේ සරල ඇනිමේෂන් වගේම දරුණු බරපතල දේවල් වැඩිපුර ඉස්මතු කරලා පෙන්නපු නැති කතාවක්. ඉතින් බෙන්ටන් ක්‍රියේටර්ස්ලා බෙන්ටන් ක්ලාසික් එකේ ඉඳන් බෙන්ටන් ඔම්නිවර්ස් බෙන්ටන් රීබූට් එකෙන් අරගෙන ආපු රිද්ම් එක මෙතනදී කැඩෙනවා. ඉතින් මේ රිද්ම් එක ගොඩක්ම දෙන්න සෙට් වෙච්ච පර්ෆෙක්ට් රිද්ම් එකක්. ඔයාලට තේරෙනවද මම මේ අදහස් කරන්නේ මොකක්ද කියලා? අපි සාමාන්‍යයෙන් කියන්නේ බෙන්ටන් වයිබ් එක කියලා. ඉතින් අන්න ඒ දේ පොඩ්ඩක් මෙතනදී වෙනස් වෙන්න යනවා. ගොඩක් කුරුබුල් දේවල් තිබුණත් මේ කතාවේ අපිට අඩුවක් දැනේ කියලා සමහරක් දෙනෙක්ට හිතෙනවා. ඉතින් මෙතනදිත් කියන්න තියෙන එකම එක දෙයයි old is gold. ඉතින් අපිට පොඩි කාලේ හොඳටම හිතට දැනුණ දෙයක් අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු දෙයක් වෙනස් කරලා ආය නිර්මාණය කරලා පෙන්නකොට අපිට ඒකේ අඩුවක් දැනෙනවාමයි. අපිට ඒක ඉස්සර වගේ දැනෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක මම වගේම ඔයාලත් ගොඩක්ම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් ඒකට හොඳ උදාහරණයකුත් දුන්නොත් මම පොඩි කාලේ බෙන්ටන් කාටුන් එක බලලා තියෙනවා. ඉතින් මම අවුරුදු 18ක් 19ක් ගිහලා ආයෙ බෙන්ටන් කාටුන් එක බලනකොට එතන එන ෆීලිං එක අවුරුදු 18 19 දී මුලින්ම බෙන්ටන් කාටුන් එක බලන කෙනෙක්ට එනවද? සරලම උත්තරේ නැහැ. ඉතින් උට සමහර විට ඒක නිකම්ම නිකන් කාටුන් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට දැනුන විදිය ගොඩක්ම වෙනස්. ඉතින් ඒක අපිට තනිකරම පිස්සුවක්. ඉතින් ඒක අද වෙනකන් විතරක් නෙමෙයි තව අවුරුදු 10ක් 20ක් ගියත් ඒ දේ හැමම තමයි. අලුත් දේවල් කොච්චර හොඳට ආවත් අර පරණ දේවල් වල තියෙන වටිනාකම තරම් වටිනාකමක් ඒවට නැහැ. මොකද අපි මේ concept අඳුරගත්තේ ඒ විදියට හින්දා. ඉතින් මෙන්න මේක තමයි යාළුවනේ ගැටලුව. ඉතින් සමහරක් දෙනේ බලාපොරොත්තු වෙනවා බෙන්ටන් කාටුන් එකේ එදා තිබ්බ වයිබ් එක අදත් එන විදියම නිර්මාණයක් අලුතෙන් ගේන්න කියලා. ඉතින් ඒකයි යාළුවා එච්චරම ලොකු ඉන්ට්‍රස්ට් එකක් මේකට දක්වන්නේ නැත්තේ. ඉතින් මම කියන්නේ බෙන්ටන් ක්ලාසික් සීරීස් එක එක්ක සංසන්දනය කරන්නේ නැතුව මේ කතාව ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයාලට හරියටම තේරෙයි මේ කතාව ඇත්තටම හොඳ එකක්ද නැත්නම් අවුල් එකක්ද කියලා. නැත්නම් කවදාවත් මේ කතාවට ඔයාව සෑහීමකට පත් කරන්න බැරි වෙයි. ඉතින් මෙතන තියෙන දෙවෙනි ප්‍රශ්නේ ටික දෙනෙක් ඉන්නවා බෙන්ටන් ඔම්නිවර්ස් එකෙන් පස්සේ කතාවම බලන්න බලාගෙන ඉන්න කට්ටියක්. ඉතින් එයාලට ඕනේ බෙන්ටන් ඔම්නිවර්ස් එකෙන් පස්සේ කතාව මිස වෙන මොකොත් නෙමෙයි. ඉතින් අවංකවම අපේ හැමෝගෙම කැමැත්ත ඒක තමයි. ඉතින් අපිට කලින් ආරංචි වෙච්ච තොරතුරු වල හැටියටත් මෑන් ඔෆ් ඇක්ෂන් එකක් try කරලා තියෙන බෙන්ටන් ප්‍රයිම් ටයිම් ලයින් එක කන්ටිනියු කරන්න. කොහොම හරි කාටුන් නෙට්වර්ක් එකේ සහ වර්නර් බ්‍රෝස් එකේ ගැටලු නිසා මේගොල්ලන්ට අඩියක් පස්සට තියලා මේ කොමික් එකකට බහින්න උනා. ඉතින් මං කලින් වීඩියෝ වල කිව්වා වගේම බෙන්ටන් ප්‍රයිම් ටයිම් ලයින් එක කන්ටිනියු වෙන්නේ හරි වෙනම ටයිම් ලයින් එකක අලුත් ඇනිමේටඩ් සීරීස් එකක් හරි එන්නේ මේ කොමික් එකේ සාර්ථකත්වය මත. මොකද අපි ඉල්ලපු දෙයට වඩා අඩු දෙයක් අපිට දීලත් අපි ඒකට හොඳ ප්‍රතිචාර දුන්නොත් එහෙම ඇත්තටම අපි ඉල්ලපු දේ දුන්නොත් එහෙම එයාලට මොන වගේ ප්‍රතිචාරයක් අපෙන් හම්බෙයිද කියන එක ඒගොල්ලන්ට තේරෙන්න ඕනි. ඉතින් මෑන් ඔෆ් ඇක්ෂන් එකට ඕන වෙලා තියෙන්නේ මේ කොමික් එක හරහා ඒ දේ කරන්න. ඉතින් මේ කොමික් එක අපි දෙන සපෝට් එක මත අපිට අනාගතයේදී බෙන්ටන් කාටුන් එක ඇනිමේටඩ් සීරීස් එක බලන්න පුළුවන් වෙයිද නැති වෙයිද කියන එක ඩිපෙන්ඩ් වෙනවා කියලා ඔයගොල්ලන්ට දැන් හොඳටම තේරෙනවා ඇති. ඉතින් උත්තරේ සරලයි මේ කොමික් එක සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරලා දාන්න නැතුව ඉඳලා ඔයාලම බලලා මේක හොඳයිද නැත්ද කියලා ඔයාලගේ අදහස් දක්වන්න. ඉතින් අන්තිම ගැටලුව තමයි මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම ආටිස්ට් ස්ටයිල් එක හුරු නැති ගතිය සහ එලියන් ඩිසයින් වල තියෙන සමහරක් ගැටලු. ඉතින් කොමික් එක ආවට පස්සේ මේ දේවල් වෙනස් වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන දැම්ම අපිට හරියට කතා කරන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ ටිකක් තමයි මේ කොමික් එක ගැන දැනට ඔයාලා පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ කොමික් එක ගැන තියෙන අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එක සමගන්නවා. අපි තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.